අයිබෝන් කියලා පිළිගන්නවා අද අපේ AI Networks YouTube channel එක බලන්න අප හැමදෙනාම. ඉතින් අද මේ වීඩියෝ එක කරන්න කරන් හිටපු එකක් නෙමෙයි. නමුත් මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වෙච්ච පාපන්දු ලෝකෙ ඇති වෙච්ච කසුකුසුව සහ හෙට පැවැත්වෙන කෝපා දෙල් රේ ෆයිනල් එකත් එක්ක මේ වීඩියෝ මේ ගැන කතා නොකර ඉන්න බැරි වුණා අපිට. ඒ නිසා තමයි ක්වික්ලි අපේ නිවුස් සෙග්මන්ට් එකේ පොඩි වීඩියෝ එකක් කරේ. අපි අතරම ප්ලෑන් කරලා තිබ්බ පොඩ්කාස්ට් එකයි අචින්තෙන් ගෝල් වීඩියෝ අලුත් වීඩියෝ එකකුයි. ඉතින් මේ දෙක දැන් එඩිටින් එකේ තියෙන මේ දෙක ඉක්මනට දානවා. හරි. අපි සිද්ධියට යන්න. අද මේ සිද්ධිය තමයි මම හිතන්නේ මේ කතා කරන්න සිද්ධිය ගැන ගොඩක් අය දන්නවා. නමුත් දන්නේ නැති අය දැනගන්නත් එක්ක පොඩි සිද්ධිය ගැන විස්තරයක් කරොත් සිද්ධිය තමයි හෙට පැවැත්වෙන කෝපා දෙල් රේ ෆයිනල් එක. ඒක එල් ක්ලාසිකෝ එකක්. බර්සිලෝනා රියල් මැඩ්රිඩ් අතර තියෙන්නේ. මේ මැච් එක රෙෆරි කරන ඉන්න රෙෆරි රිකාඩෝ දී බෝගොස් බයින්ගොයිච් මම හිතන්නේ මම ප්‍රොනවුන්ස් කරා හරි. ඒ රෙෆරි රියල් මැඩ්රිඩ් වලට දීපු ඩිසිෂන්ස් බෑඩ් ඩිසිෂන්ස් ගැන කම්පයිලේෂන් එකක් රියල් මැඩ්රිඩ් ඔෆිෂියල් ටීවී channel එකේ දාලා තියෙනවා. හරිද? ඕක තමයි සිද්ධිය. ඊට පස්සේ මේ සිද්ධිය නිසා රෙෆරි මේ මැච් එක රෙෆරි කරන රෙෆරි සහ ඇසිස්ටන්ට් රෙෆරිස් දෙන්න ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා තියෙනවා. ප්‍රෙස් කොන්ෆරන්ස් එකේදී මේ මේන් රෙෆරි පොඩ්ඩක් ඉමෝෂනල් වුණා. ඉමෝෂනල් වුණා කියන්නේ ඒ සිද්ධිය නිසා එයාගේ පුතාට ඒදා දවසෙත් ඉස්කෝලෙන් කලින් එන්න වුණා. මොකද මෙහෙම තාත්තා මෙන්න මෙහෙම හොර කරනවා බොරු කරනවා ඒ නිසා පොටි අර සිතුවීම් වගේ කියලා එයාගේ පුතාවත් ඉස්කෝලෙන් කලින් එදාට එයාව ගෙදර ගෙනියන්න සිද්ධ වෙලා තිබ්බා. ඉතින් ඔය වගේ සිද්ධි දාමයක් නිසා ඇත්තටම රෙෆරි එතන ඉමෝෂනල් වුණා. ඊට පස්සේ මේ ඇත්තටම රියල් මැඩ්‍රිඩ් කලින් තිබ්බ නිවුස් එක හැටියට තිබ්බේ ඒගොල්ලෝ කෝපා දෙල් රේ ෆයිනල් එක සෙල්ලම් කරන්නේ නැහැ කියලා. මොකද ඒගොල්ලන්ගේ ප්‍රී මැච් ට්‍රේනින් සෙෂන් එකයි තව ඩිනර් එකක් වගේ ප්‍රී මැච් ඩිනර් එකක් වගේ දෙකම කැන්සල් කරලා තිබ්බා. ඉතින් ඒ නිවුස් එකත් එක්ක ඇත්තටම පාපන්දු ලෝකයේ හිතුව රියල් මැඩ්‍රිඩ් කෝපා දෙල් රේ ෆයිනල් එක සෙල්ලම් කරන්න නැති වෙයි කියලා. නමුත් ඔය සිද්ධියෙන් පස්සේ රියල් මැඩ්‍රිඩ් වල ඔෆිෂියලි දාලා තියෙනවා නෑ අපි කෝපා දෙල් රේ ෆයිනල් එක සෙල්ලම් කරනවා. සහ රෙෆරි මේ ඉමෝෂනල් උන එක ගැන ඒගොල්ලන්ගේ තියෙන අකමැත්තත් ප්‍රකාශ කරලා තිබ්බා. අපි ඒ අකමැත්ත ගැන පොඩ්ඩක් අපි ඊළඟට කතා කරමු. සහ ඕක තමයි ඇත්තටම සිද්ධිය. අපි බලමු දැන් මේක මේ සිද්ධිය රියල් මැඩ්‍රිඩ් මේ කරපු දේ. මේ ඇත්තට මෙතන තියෙන ප්‍රශ්නේ රියල් මැඩ්‍රිඩ් මේ කරපු දේ හොඳද? මට හිතෙන විදිහට සිම්ප්ලි ගත්තොත් නැහැ. සිම්ප්ලි පුට් රියල් මැඩ්‍රිඩ් එහෙම කම්පයිලේෂන් එකක් හදලා රෙෆරි කෙනෙක්ගේ කම්පයිලේෂන් එකක් හදලා ඒගොල්ලන්ට සිදුවෙච්ච අසාධාරණකම් පිළිබඳ ඒගොල්ලන්ගේ ඔෆිෂියල් channel එකේ දාපු එක මම කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒක හොඳ දෙයක් විදියට. මොකද ඕන කෙනෙක් ඕන බෑඩ් ක්‍රීඩකයෙක් ගත්තොත් ඒ බෑඩ් ක්‍රීඩකයාගේ හොඳ කෑලි එක්කහු කරලා කම්පයිලේෂන් එකක් හදලා සුපිරි ඒ ක්‍රීඩකයා සුපිරි විදියට දාන්න පුළුවන්. ඒක මෙසි රොනාල්ඩෝත් එක්ක චුටි ක්ලිප් හදලා එයා මෙසි රොනාල්ඩෝ ලෝකේ ඉන්න නරකම චාටර්ම ප්ලේයර් විදියට කම්පයිලේෂන් එකක් හදන්නත් පුළුවන්. ඔය කම්පයිලේෂන්ස් වෙන විදි අපි දන්නවනේ YouTube එකේ තියෙනවානේ. ඒ එක්කම නිකන් රියල් මැඩ්‍රිඩ් ඔෆිෂියල් TV channel එක කියන්නේ කොහොමද තියෙන 2.50 YouTube channel එකකුත් නෙමෙයිනේ. ලෝකේ තියෙන හොඳම පාපන්දු ක්ලබ් එක නියෝජනය කරන ටීවී channel එක. එහෙම channel ඒ වගේ එකකින් මෙහෙම වීඩියෝ එකක් දාවි කියලා ඇත්තටම කවුරුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක තමයි ඔය තියෙන සිද්ධිය. දැන් මම කලින් කිව්වා වගේ මම නම් මේකට මේ රියල් මැඩ්‍රිඩ් කරපු දේ මම නම් කිසිසේත්ම එකක වෙන්නේ නැහැ. නමුත් there's a but. මම ඒ කාලෙත් ඉඳන්ම කියනවා referees should held accountable for their actions. මොකද මම ලා ලීගා සම්බන්ධයෙන් නම් ලොකුවටම ඉන්ටරැක්ට් වෙන්නේ නැහැ. නමුත් මම ගොඩක් ඉන්ටරැක්ට් කරන්නේ ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකත් එක්ක. ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකේ ගත්තොත් ඉංග්‍රීසි ප්‍රීමියර් ලීග් එකේ නම් රෙෆරීස් ලගේ ඩිසිෂන්ස් ගොඩාක්ම පරස්පර ඩිසිෂන්ස් ගොඩාක් තියෙනවා.
කියන්නේ හෙනම ඉන්කන්සිස්ටන්ස් ඩිසිෂන්ස් තියෙනවා. මොකද එකම ගේම් වීක් එකේ එක මැච් එක එකම සිටුේෂන් එකේ දුන්න ඩිසිෂන් එක නෙමෙයි තව මැච් එකේ ඒ වගේ සිටුේෂන් එකකදී. ඉතින් ඕක මම හිතන්නේ ඕනම ලීග් එකකට කොමන් සිනාරියෝ එකක්. විශේෂයෙන් අපේ ලංකාවේ ගත්තොත්. ලංකාවේ මට හොඳට මතකයි අපේ කැම්පස් එකේ හිටපු මගේ පළවෙනි කෝච්. මගේ පළවෙනි කෝචුත් රෙෆ්රි කෙනෙක්. ඉතින් එයා පවා කියලා තියෙනවා රෙෆ්‍රීස්ලට ලංකාවේ ෆුට්බෝල් වලදීත් කොච්චර ලොකු බලපෑමක් තියනවද කියලා. කියන්නේ සාමාන්‍යයෙන් එක ක්ලබ් එකකට වාසි වෙන ඩිසිෂන් එකක් දුන්නොත් අනිත් ක්ලබ් එකෙන් ඒ අනිත් ක්ලබ් එකේ ෆෑන්ස්ලා එයා රෙෆ්‍රි එලට එනකම් මේ කාර් පාක් එකේ එළියට එලා බලන් ඉන්නවා පොළොවතේ තියාගෙන අන්න එහෙම තත්ත්වයක් ඇත්තම රෙෆ්‍රීස්ලට තියෙනවා. ඒ කියන්නේ මම ලංකාවේ ෆුට්බෝල් ෆෑන්ස්ලා නම් ලංකාවේ පාපන්දු ෆලෝ කරන ෆුට්බෝල් ෆෑන්ස්ලා නම් මේක හොඳටම දන්නවා. මේ වගේ සිද්ධි තමයි ඇත්තටම රෙෆ්‍රි කෙනෙක්ට තියෙන ප්‍රශ්න. ඉතින් ඕක මම හිතන්නේ ඕනම ලීග් එකකට කොමන් දෙයක්. නමුත් රෙෆ්‍රි කෙනෙක් බෑඩ් ඩිසිෂන්ස් එකක් දුන්නොත් රෙෆ්‍රි should held accountable. දැන් හොඳම උදාහරණයක් ගත්තොත් ඩේවිඩ් කූට්. ඩේවිඩ් කූට් එයාගේ නිවසේ තිබ්බ සාදයකදී පාටි එකකදී එයා පොඩ්ඩක් අර මත්පැන් අරන් ඉන්න වෙලාවක චුටක් කියලා තියෙනවා මම ජර්ගන් ක්ලොප්ට කැමති නෑ මොකක් හරි මම දැනවල් සිද්ධිය දන්නවා. සහ ඒ සම්බන්ධයෙන් PGM OL එක ක්‍රියා කරලා ඔහුට පොඩි නිවාඩුවක් දීලා සිද්ධිය ඉන්වෙස්ටිගේට් කරනකම් ඔහු ලීව් එකක දාලා තියෙනවා. ඒකම මම දැන් මේ මයිකල් ඔලිවර් සම්බන්ධයෙන් තම තීරණයක් අරගෙන නැහැ. මයිකල් ඔලිවර් සම්බන්ධයෙන් රෙස්පෙක්ටබල් ජර්නලිස්ට්ලා ගොඩක් අය කියලා තියෙනවා. ඔහු මැන්චෙස්ටර් සිටි සහ නිව්කාසල් යන ක්ලබ්ස් දෙකට පර්සනල් සම්බන්ධතාවයක් තියෙනවා කියලා. සහ සමහර ස්ටැට්ස් අරන් බැලුවම ඔහු මයිකල් ඔලිවර් නිව්කාසල් සහ මැන්චෙස්ටර් සිටි වලට දීපු ෆේවරබල් ඩිසිෂන්ස් සහ අනිත් ක්ලබ්ස් වලට දීපු ෆේවරබල් ඩිසිෂන්ස් අතර අනවශ්‍ය කියන්නේ ලুকু පරස්පරතාවයක් තියෙනවා කියලා. ඉතින් මේ සම්බන්ධයෙන් PGM OL එක තාම ඩිසිෂන් එකක් අරන් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඉංග්ලන්ඩ් වල නම් PGM OL එක පොඩ්ඩක් අර බොයිස් ක්ලබ් එකක් වගේ කියලා ගොඩක් අය කියනවා. ඉතින් ඔය ප්‍රශ්න ඔය වගේ කසුකුසු හැම ලීග් එකකටම පොදුයි. හැබැයි ප්‍රශ්නකට තියෙන්නේ මේක සම්බන්ධයෙන් පාපන්දු සමාජවලට කියන්නේ ෆුට්බෝල් ක්ලබ්ස් වලට මේක රිපෝට් කරන්න කවුරුත් නැහැ. එක්කෝ ප්‍රීමියර් ලීග් එක රිපෝට් කරන්න ඕන නැත්නම් UEFA එකට FIFA එකට වගේ රිපෝට් කරන්න පුළුවන්. නමුත් රෙෆ්‍රීස්ලාගේ ඩිසිෂන්ස් බයස්ද නැද්ද? ඒ කියන්නේ මෙහෙම වැරදි තීරණ ආවා දැන් මේ රෙෆ්‍රි බයස් විදියට හැසිරුණා කියලා හරි ප්‍රොෆෙෂනල් බොඩි එකක් නැහැ ක්ලබ්ස් වලට ගිහිල්ලා ඒ රෙෆ්‍රිව රිපෝට් කරන්න. ඒකත් මට හිතෙන්නේ මේ වගේ සිටුේෂන්ස් ඇති වෙන්න ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ප්‍රශ්නෙත් ඒ කියන්නේ ක්ලබ්ස් වලට රිපෝට් කරන්න කවුරුත් නැති ප්‍රශ්නෙත් මේ වගේ සිටුේෂන්ස් ඒ කියන්නේ රියල් මැඩ්‍රිඩ් වගේ ක්ලබ් එකක් මෙහෙම තත්ත්වයකට වැටෙන්නත් ලොකු බලපෑමක් කරලා ඒ කියන්නේ ඒ සිටුේෂන් එකත් බලපාලා තියෙනවා. නමුත් ඉංග්‍රීසි ක්ලබ්ස් වල ගත්තොත් දැන් අපි දන්නවා මිකෙල් ආර්ටෙටා ඇන්ජ් පොස්ටකෝග්ලු ඉවන් පෙප් ගාඩියෝලා පවා රෙෆ්‍රීලා සම්බන්ධයක් වපරැහිම් බලලා තියෙනවා. සාමාන්‍ය මිකෙල් ආර්ටෙටා පවා ෆේමස්ටි කියලා තියෙනවා මම මෙහෙම කතා කරොත් මට ඊළඟ මැච් එකේ සැන්ක්ෂන් එකක් පවා වැටෙන්න පුළුවන් කියලා. ඒකට හරි ප්‍රොෆෙෂනල් බොඩි එකක් ඊද ලීග් බේස්ඩ් එක ප්‍රීමියර් ලීග් එකේ ලා ලීගා වල නැත්නම් UEFA එක සම්පූර්ණයෙන්ම නැත්නම් FIFA එකකින් වගේ එක ප්‍රොෆෙෂනල් බොඩි එකක් තිබ්බොත් මෙන්න මෙහෙම ක්ලබ්ස් වලට ගිහිල්ලා මේ රෙෆ්‍රීස් ගැන රිපෝට් කරන්න මට හිතෙනවා මේ වගේ ප්‍රශ්න අපිට ගොඩක් අඩුවේ මේ ප්‍රශ්න මෙහෙම නැතුව ටිකක් හියුමැනිටේරියන් විදියට මිනිස්සු වගේ ප්‍රශ්න හදගන්න පුළුවන් කියලා. අපි දැන් බැලුවොත් මේ රියල් මැඩ්‍රිඩ් මේ ගත්ත අප්‍රෝච් එක හරියද කියලා කලිනුත් කිව්වා වගේ නැහැ. රියල් මැඩ්‍රිඩ්ලට මේකට ඒ කියන්නේ රියල් මැඩ්‍රිඩ් වලට මෙහෙම ප්‍රශ්නයක් තිබ්බා කියලා ඒගොල්ලෝ දන්නවනම් ඒගොල්ලන්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා කියලා හිතනවනම් මේක මෙහෙම නෙමෙයි යන්න තිබ්බේ. ඉතින් මම කිව්වා වගේ ඒගොල්ලන්ගේ එක්ක ලා ලීගා වලට නැත්නම් UEFA එකට FIFA එකට දැන් එහෙම කියන්නේ රෙෆ්‍රීස්ලා ගැන රිපෝට් කරන ස්පෙસિෆික් ප්‍රොෆෙෂනල් බොඩි එකක් නොතිබ්බට ඒගොල්ලන්ට FIFA එකට UEFA එකට එක්ක ලා ලීගා එකට කියන්න තිබ්බා මෙහෙම ඔෆිෂියල් රිපෝට් කරන්න තිබ්බා. ක්ලබ් එක විදියට ඔෆිෂියල් රිපෝට් කරන්න තිබ්බා මෙන්න මේ රෙෆ්‍රී කෙන අපිට සැටිස් නැහැ කියලා.
එහෙම රිපෝට් නොකර මේ වගේ 2.5 YouTube වීඩියෝ මේ වගේ 2.5 කම්පයිලේෂන් වීඩියෝ එකක් හදලා ඒගොල්ලන්ගේ ඔෆිෂියල් channel එක දැම්මම ක්ලබ් එක තමයි බාල්දු වෙන්නේ. ඉතින් යන්න තිබ්බ පාත් එක සහ කියපු පාත් එක කිසිම වෙනස් ඒ කියන්නේ නිකන් හතර පොළොවේ වගේ මේක නිකන් අර මේ ලව් ස්ටෝරි එකක් වගේ නිකන් මේ ඉස්කෝලේ කාලෙක තියෙන අනේ මං ඔයත් එක තරහ වෙනවා මට බෑ මෙහෙම ඉන්න කියලා පොළොවේ නිකන් දබල ගහලා යනවා වගේ වැඩක් මේ කරලා තියෙනවා. ඒ නිසා කියපු විදිය හරිනේ. මේ නිසා දැන් අපි මේ නිසා ඇති වෙන රීප්‍රකෂන්ස් ගත්තොත් දැන් සමහර අය නෙමෙයි ගොඩක් අය කියනවා මේ රෙෆ්‍රි හෙට මැච් එක එල් ක්ලාසිකෝ එක ඒ කියන්නේ කෝපා දෙල් රේ ෆයිනල් එක රෙෆ්‍රි කරන්න පුළුවන් අන්බයස් ඉම්පාර්ෂල් මානසිකත්වයක ඉන්නවාද කියලා. මොකද මේ ඩිසිෂන් එක මේ ගත්ත රියල් මැඩ්රිඩ් ගත්ත මේ පිස්සු කේස් එක නිසා පිස්සු තීරණය නිසා එයාගේ ෆැමිලි එකට ෆුට්බෝල් පැත්තකට තියන්නකෝ. අපි හැමෝම මේ ජීවත් වෙන්නේ තමන්ගේ ගෙදර ඉන්න වයිෆ්ට දරුවන්ට කන්න හදලා දීලා පොඩි කන්න හදලා දෙන්න. ඒ ෆැමිලි ලයිෆ් එක ඒක ෆුට්බෝල් වලට ෆුට්බෝල් අයින් කරොත් ඒ පර්සනල් ලයිෆ් එක තමන්ගේ දරුවට ඒක ඉෆෙක්ට් වුන නිසා ඒ කියන්නේ පර්සනල් ඉෆෙක්ට් වුන නිසා එයාගේ මයින්ඩ්සෙට් එක ගැන පොඩ්ඩක් හිතලා බලන්නකෝ. ඒ කියන්නේ ඔයා ඒ පුද්ගලයාගේ ෂූ එකේ හිටියොත් ඒ පුද්ගලයාගේ මට්ටමේ හිටියොත් ඔයා මොන වගේ තීරණයක්ද ගන්න? ඔයාට ඉම්පාර්ෂල් වෙන්න පුළුවන්ද? ඔයා පොඩ්ඩක් හිතලා බලන්න ඒක. එයා ඒ රෙෆ්රි ඉම්පාර්ෂල් වෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සමහර අය කියලා තියෙනවා ලා ලීගා එකෙන් කරන්න ඕනේ මේ රෙෆ්රිව මේ මැච් එකට දාන්න නැතුව වෙන රෙෆ්රි කෙනෙක්ව දාන එක කියලා. එහෙම ගත්තොත් රියල් මැඩ්රිඩ්ට ඕන දේ වුණා. මොකද රියල් මැඩ්රිඩ් මේ රෙෆ්රිව බුලි කරලා මේ රෙෆ්රිව පැත්තකට දැම්මා වගේ වෙනවා. එහෙම කළොත් රියල් මැඩ්රිඩ් දිනනවා. දැන් ඇත්තටම මේක මේ රොක් ඇන් හાર્ඩ් ප්ලේස් වල තමයි ඇත්තටම ලා ලීගා හිර වෙලා තියෙන්නේ. ලා ලීගා ගන්න තීරණය අපි හෙට මැච් එකට කලින් බලන්න පුළුවන් වෙයි. නමුත් හෙට මැච් එකේදී ඇත්තටම මැච් එකට වඩා, ඒ කියන්නේ ප්ලේයර්ස්ලට වඩා ගොඩක් අයිස් යොමු වෙන්නේ මේ රෙෆ්රි මත. ඒ කියන්නේ රෙෆ්රි එක බෑඩ් ඩිසිෂන් එක. එක නෑ බෑඩ් නෙමෙයි. නිකන් කන්ට්‍රෝවර්ෂල් ඩිසිෂන් එක 50-50 chance එකකදී 50-50 ඩිසිෂන් එකකදී එක පැත්තට ඒක බාර්සලෝනා පැත්තට සපෝට් පර වෙලා ඩිසිෂන් එක ගත්තොත් මෙයාට ලොකු ඉෆෙක්ට් එකක් එනවා. يعني ලොකු ප්‍රෙෂර් එකක් එනවා. මේ රෙෆ්රිට මැච් එක රෙෆ්රි කරන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක්ත් තියෙනවා. මෙතන මේ සම්බන්ධයෙන් කියන්නේ කොච්චර ප්ලේයර්ස්ලට වෙන ඉෆෙක්ට් එක. ඒ කියන්නේ හාන්සි ෆ්ලික්ට, කාලෝ ඇන්චෙලොටිට ප්ලේයර්ස්ලට මේක කොච්චර ඉෆෙක්ට් වෙයිද? එහෙම ප්‍රශ්නයක්ත් තියෙනවානේ. දැන් මෙහෙම පොඩ්ඩක් හිතුවොත් දැන් රියල් මැඩ්රිඩ් අපි හිතුවොත් ලීග් එකේ টොප් වෙලා චැම්පියන්ස් ලීග් සෙමි ෆයිනල් එකට ගිහිල්ලා ගිලියන් එම්බාපේ ගෝල් 40 50ක් ගහලා තිබ්බනම් රියල් මැඩ්රිඩ් මෙහෙම වීඩියෝ එකක් දාවිද? ඔයාලා මොකද හිතන්නේ? මෙහෙම වීඩියෝ එකක් දාවිද? අන්න එහෙම ප්‍රශ්නයක්ත් තියෙනවා. ඒ කියන්නේ සමහර අයට කියන්න පුළුවන් රියල් මැඩ්රිඩ් මේගොල්ලන්ගේ තියෙන සීසන් එකේ තියෙන පොඩි ඩිප් එක ඩිෆ්ලෙක්ට් කරන්න වෙන කාට හරි යවන්න මෙහෙම වීඩියෝ එකක් දැම්මා කියලා. ඒතර කතාව ඇති වෙන රියල් මැඩ්රිඩ්ලගේ බෑඩ් සීසන් එක නෙමෙයි. මෙන්න මේ රියල් මැඩ්රිඩ් ගත්ත මෙන්න මේ රෙෆ්රිත් එක්ක රෙෆ්රිගේ තියෙන බෑඩ් ඩිසිෂන්ස් ගැන කියලා. ඉතින් ඔය වගේ ප්‍රශ්න නූල් බෝලයක් එක මේ ගැට ගහලා තියෙන්නේ මේ රෙෆ්රි ගත්ත මේ රියල් මැඩ්රිඩ් ගත්ත විකාර තීරණය නිසා. ඉතින් අපි මේ බලගිමු එල් ක්ලාසිකෝ එක කෝපා දෙල් රේ ෆයිනල් එකේදී ඇත්තට මොකද වෙන්නේ කියලා. ගොඩක් මැස් මම දැන් තිබ්බට හිතුවට වඩා දැන් ගොඩක් අය මැච් එක බලන්න ගනි. ඒ තියෙන සිටුේෂන් එකත් එක්ක අපේ බාර්සලෝනා ෆෑන්ස්ලා රියල් මැඩ්රිඩ් ෆෑන්ස්ලා මොකද කියන්නේ? ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන් යන්න. ඒකම අපේ channel එක subscribe කරගෙන යන්න. වීඩියෝ එක like කරන්න, share කරන්න. අමතක කරන්න එපා. බෙල් අයිකන් එක click කරලා තියාගන්න. මොකද අපේ podcast එකයි අචින් තින් ගෝල් වීඩියෝ එකයි අපි ඉක්මනට දානවා. ඉතින් ඔය තමයි තියෙන්නේ. අපි අපේ podcast එකේ අචින් තින් ගෝල් වීඩියෝ එකනේ ආයි හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා.